අයිබුවන් මචන්ලා කොහොමද ඉතින් ඔයාලට අද අපේ සම හොලිඩේ එකේ දෙවෙනි දවසේ අද අපි පොඩි අයවත් එක්කගෙන යන්නේ ශමුනි නගරයේ ආසන්නයේ තියෙන පාක්දු මෙහර්ලේ කියන ලස්සන සත්තු උද්‍යානයට මේකේ විශේෂත්වය තමයි ඇල්ප්ස් කඳුකරයට ආවේනික වන සත්තු නිදහසේ සැරිසරන එක ඒ විතරක් නෙමෙයි මේ පාක් එකට ගියාම මොන්බ්ලොන් ඇතුළු කඳු පන්තිය ලස්සනට පේනවා ඒ දර්ශන අපි වීඩියෝ වලින් දැකලා තිබුණාට ඇත්තටම කොච්චර ලස්සනද කියලා අපි අද ගිහිල්ලාම බලමු. ඉතින් අපි පාක් දුමර්ලේ ආවා. තව මීටර් 300ක් විතර යන්න තියෙනවා පයින්. මේ තියෙන්නේ ළඟම තියෙන කාර් පාක් එක. වාහන 20කට ගහන්න පුළුවන්. උදෙන් මෙන්න ඕනේ පාර්කින් එක ගලන්න. එහෙම නැත්තම් පල්ලෙහෙන් ගහලා පයින් එන්න ඕනේ. මං කරපු වැඩේ කට්ටිය ගෙනල්ලා මෙතනින් ඩ්‍රොප් කරලා. මෙතන එන්ට්‍රන්ස් එක. මම මෙතනින් ගෙනල්ලා ඩ්‍රොප් කරලා මේ කාර් එක ගිහලා යම පල්ලෙහෙන්. පන්දක් නගින්න තියෙන හරිම අමාරුයි. කරන් දෙන්නේ ඒගොල්ලන් තියෙනවා නම් කවුරු හරි ඔන්ලයින් රිසර්ව් කරලා එන්ට්‍රන්ස් එක උදේ මේල කාගේ පාක් කරගන්න. නැත්තම් පාකින් නෑ. සෝරි තමයි. හොඳ මහසි. තාත් මට තියෙනවා මීටර් 300ක් විතර යන්න එන්ට්‍රන්ස් එකට. වයි ෆ්ලෝ වෙලාසන ගියා. ගිහලා ඉතින් ආයේ ඇතුළට යන්න බලමු. මේ තියෙන්නේ සාහල තියෙන්නේ 300 meters. වතුර පාරක සද්දෙත් ඇහෙනවා. පොඩි දියල්ලක හොයන්නම් බෑ කොහෙද කියලා. අපි යන ගමන් බලමු. මේ ඉන්නේ අපේ කට්ටිය. මම පේනවා. Oui. T'as plié la poussette? Non, c'est pas ça. Ouais. Papa, il y a des animaux. Quoi? Papa, il y a des animaux, ils sont en liberté. Papa? Papa? Merci, Yann. Papa, il y a des règles. Papa? Hein? Papa? Hein? ये काले यहाँ पे बाटी की लूला माटे आटा चला अभी क्या मैं काला कौन लस बाटी की लू ये ना पे कहूँ गाइस मातेरी अगर मैं क्या प्ले क्या मैं बिन्या में ताहा ना अभी पिकनिक क्या करेंगे अब क्या मैं इनारे में अतुल लेकिन यहाँ डिपा गया अभी तक एंट्रेंस से करेंगे मैं හදාගත්තු සෙන්ස් එක ගන්නවා ඉතින්. ඩඩි පිටි ගාලා හදාගත්තා පොඩ්ඩක් කාලා යනවා. අපේ ළමයි බලන්න. මේ ඔන්න පාක් එකට ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. එනකොටම ඉතින් ඔන්න අපේ ගාව ගෙදර ඉන්න පුකුවෙක් ඉන්නවා. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක ළඟ view එක. මෙයා තියෙන්නේ T'as vu l'animal qui bouge là-haut? Ouais. Le putain qui est sur le toit. අර අපි ඔකද අපි දැක්කේ මෙන්න මේක තමයි අපි YouTube එකේ හැමදැනම දැක්කේ මෙන්න මේ සතා ඔය වහල උඩලා ඉන්නවා. එයාට එයා ඒක තමයි ඉන්නේ. තව ළඟට බලන්න පුළුවන්. හරිම ලස්සනයි. අර ඔනිවා ඔබා මොන්ටේ Non, non, c'est bon, c'est bon. යා අපි ඉස්සරහට යමු. Non, le deuxième animal, non, c'est... Ada yang awulan ada danger nih. Ini Nilu.
Bébé, c'est quoi ton bruit? මේ වෙනානේ යාළුවා ඉන්න හැටි. Je sais pas, et c'est pas trop de bruit pour l'appeler. Justement. මුවෙක් ඉන්නවා. එයා නිදහසේ ඉන්නේ මේ. ඒ කියන්නේ මෙච්චර ළඟට වෙලා හිටියේ. අපි ඉන්නේ මෙතන. දැන් එයා ගියා. හරි. අපි යන් උඩ පැත්තට. Dominique gâteau. Bonjour Dominique. ය. අර නිලු උඩට ගිහලා පෙන්නන්න. නිලු අර උඩට ගිහලා පෙන්නන්න. යා ආරොන් අන්ද්‍රු. අපි තින් ඉබන්. ඈ? කො ඩොමිනික් කිප්පද නිලු? එතනට එන්නේ නිලු. නිලු ආ ෆෝන්. එන්න. එතනට එන්න ඔයගොල්ලෝ. කොහෙන්ද? Il y a un autre. Papa, il y a un autre. Il y a un autre là. Il a des grandes cornes. තව ඉන්න. Et lui, ඒවනේ. දුව ඉතින් යා පොඩිනේ. ටිකක් අමාරුයි ඒත් එක්ක. නේ? තව කෙනෙක් ඉන්නවා. Mahmoud, il est là, on voit pas trop. Il est là. Celle qui est là-bas, celle qui Ouais, a bien un truc bouger. ouais, ouais. Papa, est-ce que t'as un bec? කන්දක් වගේ තමයි නගිටින් තියෙන එක පාකයක් ලොකු මිනිමින් තමයි දවසම යන්න වෙන්නේ. මෙහෙම ගිහිල්ලා එතන උඩින් ගිහිල්ලා අනිත් පැත්තෙන් එන්න තියෙනවා. බැරි ළමයින්ට හොඳයි. අද හවසටත් ඉතින් හොඳට නිදාගනි ළමයි. නෑ මම අල්ලගෙන යනවා. නෑ එලා තුෂේ. මම Io? Sapattu teme. අල්ල තුෂ්. C'est bien? C'est trop bien, c'est bon. ඔව් ලස්සන බලන්න. Je vais voir ce que c'est. Je vais voir ce que c'est. ඕකින් ගන්නේ මම මේකෙන් අනිත් පැත්තට ගන්නවා. Alors ça, c'est une biche. T'as vu maman? අල්ලගෙන තියනවා නම් ඉතින් අල්ලගෙන ලේ අඳුරු. Celui-là, ça peut être rien d'autre qu'un chamois. ඔව්. Turn right. Un chamois. මේ ඉන්නේ අපේ ගයිඩ්. මේ අපේ ගයිඩ් පෙන්නන්න ගයිඩ්. ඒ ඉන්නේ තමයි සතු දැක්කම වල්ල කොමන සතාද. ඒ මොකද ඒ සතා? සර්. මුවෙක්ලු. Je suis le guide touristique. Si on fait Coucou. Oh, no, el roguet tres bis. Ini no. Ini nyane aron. Des cercicales.
කොට දිනව නේද? මේ කොටවල වයස කියන්නේ. Bakery. වයස කියන්නේ ඒ ගහේ ওই දිනට ඔය ගහලා තියෙන ආරෝ නිකු දෙජයි ෆුලි ඉක්සා. මේවයි තියෙන්නේ මේ දරවල කාලය කොච්චර කල් පරණයිද කියලා. මේක අවුරුදු 25ක් පරණයි. මේක අවුරුදු 44ක් පරණයි. මේක අවුරුදු 53ක් පරණයි මේ දර. අර ගියා tahu bahinda තියෙනවා ඉතින්. Que se passe-t-il ici? Rien, mais il faut. Mais faut-il l'habitacle? Et là, c'est écrit pourquoi suis-je monté ici? Mais longtemps dans cette primates était arabe. කඳු නගින්න තියෙන්නේ. අපේ දුව නම් ඉතින් සින්දු කීකේ ආර්ට් එකේ යන්නේ. මෙදිනේ ලස්සනම හරිය. ඔය ගියත් එක්ක Quanto? Masih ambil isi. ඔයාලන්ට ඉතින් ඔය වීඩියෝ එක දාන්නේ කොහොමද ලස්සන? ඔව් මේක නම් දාලා යන්න හිතෙන්නේ නැහැ තමයි. වෙලේක මේ ඉන්නේ. ඔය මේ පාක් එකේ උයි. Je marchais dans des orties et ça me gratte. මොනවාද? Des orties. C'est des... Mu. Hari sen ada dia. Oi. Yang itu main masih. Saya hindari itu. Meden Aaron nandu he nandu ගියා. उनके बूल कापला Non, on va partir. Jangan. Apa itu visit ke ibarai? Then itu api aja me bahin then kelawar tunai kalai. Dan itu dan awasan ada ilat ini. Tidak kayak hatra itu lagi. Akan enggak tentunya ini deh. අපි දැකපු කඳු පන්තිය මේ කඳු පන්තිය ඔක්කොම විස්තරේ තියෙනවා මෙතන මේ අපි දකින්නේ කොකද
මේ තියෙන්නේ මොන් බ්ලොන් කියන එක. මීටර් 4808ක්. කන්ද තමයි මොන් බ්ලොන් මෙන්න මේක. අපි ඉතින් දැන් ගෙදර යන්න ඉස්සෙල්ලා ඩීඑල්ක් තියෙන එකත් බලාගෙන යන්න කියලා තමයි යන්නේ. දැන් ළඟ තියෙන්නේ කියලා තියෙනවා. GPS එකේ පෙන්න බලමු කියලා. ඒක හරිම ලස්සනයි. ඉස්සරහා පෙන්නන්නකො. මේ වෙලක් වගේ. මේකේ තියෙන මේ එහා පැත්ත නිකන් වෙලක් නෙමෙයි නිකන් තන පිස්සක් තියෙන්නේ මේ කාට මේ ක්‍රිකට් ගහන නම් හොඳයි. වතුර නම් එච්චර නෑ ඒකේ. මේ එනකොට හොඳයි ඉතින් බබාලට මේ ආරොන් පැටෙයි. ආරොන් අල්ලලා අතින් අල්ලගෙන යන්නන්නේ. ඈ පොඩි උනා දියලක් නේ. Papa, oh, il y a un aigle. Tiyan kapul Oh là là, Ningui, fais pas ça. Tiyan putih kapul. Me tiye no isi atule udi batu nene. Batu atule tiyanne. Me samaregen දෙන්න අඩු. ඇස්ස කාලේට වැඩියෙන් එන නැති. Google එකේ මේ ඊට වඩා වතුර ඔව් අපි මැප් එක Google මැප් එකේ ගහලා ආවේ ඒකේ ෆොටෝස් වල වීඩියෝස් වල පෙන්වන සෑහෙන වතුර. ඒක අතර වතුර ගොඩක් නැති එකත් හොඳයි. අපිට මෙහෙම ළඟට එන්න බෑ එහෙනම්. දැන් මේ ඇවිල්ලා වතුරත් එක සෙල්ලම් කරනවා. Andrew, tur. අද දවසේ අවසානයේට අපි ළඟා වෙලා තියෙන්නේ පාක් දු මෙර්ලේ කියන්නේ පොඩි අයත් එක්ක එන්න හොඳම ස්ථානයක්. ඒ වගේම තමයි ඇවිදින්න කැමති ඇඩ්වෙන්චර් වලට කැමති කට්ටියටත් මේක හොඳම ස්ථානයක්. ඔයාලටත් මේ ස්ථානය ගැන විස්තර වැඩිපුර දැනගන්න ඕනේ නම් විශේෂයෙන් යුරෝප් ෆ්‍රාන්ස් ඉන්න අයට ඔයාලට වැඩිපුර විස්තර ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඕගලන්ට වැඩිපුර විස්තර දෙන්නම්. අපිත් එක්ක ඉතින් දවස පුරාම හිටියට ඕගලන්ටත් ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් subscribe කරලා තියාගන්න. See you soon.